ජේසුපිටයි 2026 මේ මාසේ 10 වෙනි ඉරු දිනයි. දිවමෑණියන්ට කැපකල මාසය තමයි මේ මාසය. දිවමෑණියන්ට කැපකල මාසය තමයි මේ මාසය. දිවමෑණියන් එක්ක ගමනක් ගියොත් ආශිර්වාදය ලැබෙනවාමයි. දිවමෑණියන් එක්ක ගමනක් ගියොත් ආශිර්වාදය ලැබෙනවාමයි. දිවමෑණියන්ගේ අතල්ලා ගත්තොත් ජීවිතය ජය ගන්නවාමයි. ජපමානය ආයුධයක් කරගන්න සාතන්ව පරාජය කිරීමට ජපමානයට පුළුවන්. දිනපතා ජපමානය අතර ගන්න කවදාවත් ජීවිතය විනාශ වන්නේ නැහැ. ජපමානය අතර ගන්න කවදාවත් ජීවිතය වර්ධින්නේ නැහැ. දිවමෑණියොත් එක්ක ගමනක් යන්න තීරණයක් ගන්න. ජේසුස් වහන්සේගේ ජීවිතය ආරම්භ කළේ දිවමෑණියන් එක්කයි. ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කළේ කා එක්කද? දිවමෑණියොත් එක්කයි. දිවමෑණියෝ තමයි පාර කැපී පුතාට මහ පොළොවේ සිට ස්වර්ගයට යෑමට. පුතාට මහ පොළොවේ සිට ස්වර්ගයට යෑමට. පුතේ දැන් පටන් ගනිමු. කානා නුවර මගුල් ගෙදර වයින් මදි වුණා. එම මිනිසුන් ලැජ්ජාවෙන් සිටිනවා. වතුර වයින් කළා. පළමු පාතියාරේ තමයි ඒක. දිවමෑණියෝ දැනගෙන සිටියා පුතාට පුළුවන් කියා. දිවෙන් වහන්සේ නාවගියසුම ආරම්භ කළේ දිවමෑණියන්ගෙන් කුසීම් නම් දිවමෑණියෝ හරි භාග්‍යවන්තයි. දිවමෑණියෝ හරි වාසනාවන්තයි. මේ අවුරුද්දට සාර්ථක අවුරුද්දක් කරගන්න නම් දිවමෑණියන්ට ඔබගේ ජීවිතය බාර දෙන්න. කාගේ හරි දුකක් වේදනාවක් කවුරු හරි අඬනකොට අපි S2කට කඳුළු එනවා නම් කවුරු හරි සතුටින් සිටිනකොට අපගේ හිත ඇතුලේ සතුටක් එනවා නම් සංවේදීකම තමයි දිවමෑණියෝ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ. අපගේ ජීවිතය අපරිත්‍ර කරන්නේ ඊර්ෂ්‍යාව, වෛරය, කුහකකම, ක්‍රෝධය, පරිගැනීම, තණ්හාව. අපගේ ජීවිත විනාශ කරන්නේ, අපගේ ජීවිත තුවාල කරන්නේ මේ පාපයන් ඔබ තුළ තිබෙනවා නම් දිවමෑණියෝ කැමති නැහැ. සංවේදීකම හොඳටම තිබුණේ දිවමෑණියන් තුළයි. ගිය අවුරුද්දේ අපට වැරදුණු තැනක් තමයි අපට ජීවිතේ දේවල් දරා ගන්න බැරි වුණා. අද අපේ රටේ ඉන්න කඳුළු, වේදනා, ප්‍රශ්න, අරගල දරා ගන්න බැරි මිනිස්සු, පුංචි දෙයකට තරහ වෙන මිනිස්සු, පුංචි දෙයකට ඈත් වෙලා සිටින මිනිස්සු, පුංචි දෙයකට පොලිසිය යන මිනිස්සු, පුංචි දෙයකට උසාවිය යන මිනිස්සු. අපට වැරදුනේ එතන තමයි. උදාහරණයක් කියන්නම්. මම දේවසත්හලක් කියන්නේ ප්‍රීතිමත් වීමට ඉගෙන ගන්නා ස්ථානයයි. දේවසත්හලේ ඉගෙනු ලබන සිසුවේ ප්‍රධාන දේවසත්හල ප්‍රීතුමා හාමුදුරුවෝ කිව්වා මම දේවසත්හලින් අයින් වෙන්නයි යන්නේ. ප්‍රධාන ප්‍රීතුමා කිව්වා මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ කියලා. ප්‍රීතුමා ඇහුවා ඔයාගේ හදවතින් ඇහුවාද? ඔයාගේ තාත්තාගෙන් ඇහුවාද? ඔයාගේ අම්මාගෙන් ඇහුවාද? ඔව් ප්‍රීතුමිනි මම හැමෝගෙම ඇහුවා. ප්‍රීතුමා ඇහුවා ඔබ ජේසුස් වහන්සේගෙන් ඇහුවාද? අනේ ප්‍රීතුමිනි ජේසුස් වහන්සේගෙන් අහන්නේ කොහොමද? එන්න මත් එක ජපමාලයයි බයිබලයයි දිව්‍ය සප්පසාද කරඬුව ළඟට යමු. විනාඩි 10ක් විතර ජපමාලය අතේ තියාගෙන දේවාම්මත් එක්ක
කතා කළා. දේව මෑණියනි මට තීරණයක් ගන්න උදව් කරන්න. ඇස් දෙක වහගෙන බයිබලෙන් පිටක් පෙරලන්න. ඊට පසු ඇස් දෙක පියාගෙන ඇඟිල්ල තියෙන තැන දැන් ඇඟිල්ල තියෙන තැන කියවන්න. ඔබත් මා හැරදමා යන්නේද? විනාඩි 10ක් පමණ ඇඬුවා. බයිබල් පදය තිබෙන තැන ලකුණු කළා. ප්‍රධාන පියතුමාට කිව්වා මම තීරණය වෙනස් කළා. මම පියතුමෙක් වෙනවා. පියතුමෙක් වී පළමු දින දේශනාවට ගන්නේ මේ බයිබල් පදයයි. මේ බයිබල් පදය සොයා දුන්නේ දේව මෑණියෝය. දේව කැමැත්ත හොයන්නේ නැහැ අපි. දේව මෑණියෝ හැමදාම දේව කැමැත්ත හොයුවා. මම තවත් උදාහරණයක් කියන්නම්. හැම පියතුමේ ඉනේ තිබෙනවා පුංචි සාක්කුවක්. යුද සබලෝගේ ඉනේ තිබෙන්නේ කඩුවක්ය. හමුදා බටහිරගේ ඉනේ තියෙන්නේ පිස්තෝලයක්ය. පියතුමගේ ඉනේ තිබෙන්නේ සාක්කුවේ තිබුණේ ජපමාලයයි. ජපමාලය නැමැති ආයුධය නිතරම කලිසම් සාක්කුවට දාගන්න. ගැහැණු අය ජපමාලය නැමැති ආයුධය හැම්බැග් එකට දමා ගන්න. දේව මෑණියන්ට ආදරය කරන්න බෑ මේ ජපමාලය නැත්නම්. ජපමාලය නැමැති ආයුධය නැත්නම් සාතන් අපගේ ජීවිතයට ඒමට ලේසි. මම තවත් උදාහරණයක් කියන්නම්. එක්තරා පවුලක බිරිඳ කතෝලික. හැබැයි මහත්තයා බුද්ධ ආගමේ. මේ බිරිඳට නිතරම අසනීප වෙනවා. මහත්තයාගේ අම්මයි තාත්තයි එක්කන් ගියා කට්ටඩියෙක් ළඟට. කට්ටඩියා කියනවා මෙතන එක්කෙනෙක් ඉන්නවා. එයා නිසා මට කිසිම දෙයක් කරන්න බැහැ. කට්ටිය උඩබිම බලනවා. බිරිඳ අතමිට මොළවගෙන ජපමාලයක් තියෙනවා. කට්ටඩියා කියනවා අම්මෝ මේ කාරගෙන ඇතුළට එන්න එපා. එළියට යන්න. එදා එළියට බහැපු ඇගේ ස්වාම පුරුෂයයි අම්මයි තාත්තයි තුන්දෙනාම ජේසුස් වහන්සේ අදහාගත්තා. ජපමාලයට බලය තිබෙන බව විශ්වාස කළා. දේව මෑණියන්ගේ අතල්ලා ගන්න කවදාවත් වටන්නට බෑ. ජපමාලය නැමැති ආයුධය අතර ගන්න පුරුදු වෙමු. ජපමාලය අතර ගත්තොත් කවදාවත් වර්ධින්නේ නැහැ. ජපමාලය අතර ගත්තොත් කවදාවත් වර්ධින්නේ නැහැ. ජේසුස් පිටයි ජේසුස්